ඔව ළඟද වීඩියක් හැදවා ඒ වීඩියකට අපි අද රියක් කරන්න දන්න ඕකේ දිනවා හොඳයි ඉතින් කවුරුත් රියැක්ට් කරන්න නැති නිසා ඔයාම රියැක්ට් කරගන්න එක හොඳයි. ඒ ඇත්තරම මේ තින්නේ මගේ ෆයිනල් ප්‍රජෙක්් පාචිකරි දාංගිරිසෝ ස්ටඩියෝෂන් එක ඒ ඇත්තරම රෙකෝඩ් කරේ ෆෝගේ 60 රෙපොසටරිය බලාගත හැකි ඒක රට්ටි බලයිදන්නින් පිරියක් කරන්න හදන්නේ මං හදපු YouTube වීඩියෝකට මම හදපු YouTube වීඩියකට ඔගලොන්ට මේක බලන්න පුළුවන් මගෙනම ටයිප් කරලා YouTube එක හවාම මේ වීඩියෝ බලන්න පුළුවන් කොමරි මේ වීඩියගේදී මම මේ මුලින්ම දාලා තින්නේ මේක පොඩි ඩ්‍රග් එකක් යස් කරනවාගේ පොඩි සීන්න එකක් තියෙන ඒක ඇත්ත නෙවෙයි කියලා තමයි දාලා තින්න මොකද ඇත්තනම ඩ්‍රක් ඉල්ලිගල් හරි අපි ප්ලේකරු ඉට පස්සේ ඔගොල්ලොන්ට මුලිම මම තප්පර 30ක් විතර එක දිගට කට්ටීට ඇටේෂන් එක තියාගන්න බැරි වගේ ගතියක් තියෙනවා ස්ටේබල් ගතියක් පෙන්න්නත් එක් එකළඟ එකළඟ ෂොට්ටිය කැවවා ම පාචිකරි ඩාන්ජිරිසෝල් ස්ටඩියෝෂන් එක ඒම පොඩි කලරේඩයක් කර ගොලට පොඩක් ලොකොට දන්නවනම් ඇඩින්ටිෆයි කරන්න පුල මගේ මවස් කර්ස එක පේනන මේ වම්බැත්තේ මිට්ටෝන් එක යෙලෝ පැත්තරාරවලා මේ වගේ විඩියක් කදන්න ඉස්පයවනේ Deep down, everything is not logical. ජාන්ජිරිසුල් ස්ටඩියගේ තියෙන අල්ට්‍රා අර AI ජෙනරේටඩ් ස්ලෝමෝෂන් මෙතඩ් එක පාවිච්චි කරා ගොඩක් ස්ලෝ කරන්න ඒ ඇත්තරම රෙකෝඩ් කරේ ෆෝගේ 60 fps මගේ නිකෝන් සිට් කැම්ම එක ඉට පස්සේ මම මේක Deep down, 50% කල්ලා කෙලින්ම ආයි 100% විතර ස්ලෝ කරා everything is not logical. Just a random incident happening in our brain. ඉට පස්සේ ගොලන්ට මගේ චැනල්ලක යට ඩිස්ක්‍රපෂන් ටියෝ ජිට්හබ් රෙපොසටරිය බලාගත හැකි ඒගැන්න මම පොඩි ලෝකල් එල්ලම රන් කරා මේක ටෙක්ස්ට වොයිස් ජනරේට් ජනරේෂන් වල ඇත්තර මේ වොයිස් එක වොච්මන් ටවිසිරිස්සගේ සොරි වච්මන් මූවියගේ දස්නය වච්මන් මූවියගේ ඩොක්ට මෑන්ගේ වොයිස් එක තින්නේ මන් තප්පර 10ක වොයිස් එක සාම්බල් කල්ලා ඒකෙන් තමයි මම මේක ටෙක්ස්ට පොයිස් ජනරේට්රි ස්ක්‍රිප් එක මගේ එතන මම ස්ක්‍රීන් ප්ලේ අනුව මෙතන මේ ග්‍රිඩ් එක රුල් of තර්ඩ් ඒ එතන්ටම අප ඇටේෂන දියාගෙන ඊළඟ ෆ්‍රේම් එකට ට්‍රන්සිෂන්යක් ගියා මේක ඇත්තරම එන බ්‍රයිට් ෂොට්ටය ම වටේ මාස්කින් කල්ලදන්න According to Lord Buddha, we all have a kind of psychosis. ලෝඩ් බුද්ධලනුව අපි හැමෝටම එක එක ජාතියේ පිස්සු තියෙන ඒක තෑම මේ කියන් මේකෙදි මට නිකන් මට මෙතන තායි මැච් කට්ට එකක් ම මේෝ කරන්න මේ ෂොට් එක We all have a kind of psychosis. අර බුදු හාමුදුරුවන්ගේ ඔල්ලුවට සමානව අර සුදුපාට ඩොක්ටයක් තියෙන මොවේ We are all seeking short and long-term happiness by මේක දිගන්න අරි ලෝගෙන් ෂෝට්ටම් හැපිනස් පස්සේ එක කිය කර යන්න කියලා මේකත් මේ ෂොට් ගොඩක් කියව ම පුළන්දරන් ට්‍රයි කර අර ස්කීන් ප්ලේසල අර තියෙන තීරිසනුව ෂොට්ටික එකළඟ එකළඟ මැච්කන්න මොකද අපිට ලොකෝඩ ඇස්වල්ට ඩිස්ට්‍රක්ෂන්යන් නොවී කෙන්ටිනිස්ලි ෆිල්ම් එක සොරි වීඩික අපිට එක ෆ්ලෝ එක බලාගන්න පුළුවන්ගන්න හරි දැන් වාට මේ කෝපිත් එක ඉන්නවා මං දන්නෙක් කෙනෙ ඊළඟට ඉස්සරාට කියන්න කවුද කියලා මුල් තප්පර 30 ගැන මොකද කියන්න දී හොඳයි හොඳයි ඉතින් හොඳයි ඒක තාම ලොකු අයිඩියා එකක් එන්න ඇති මුල් ටික බැලුවා කියලා අන්දකව නවත්තන දාන්න චුට්ට එක දිගට දැම්මනම් පොඩ්ඩක් මේක කලින් බැලුව මම බැලුවා මට මතක නෑ හැබැයි දැන් ඒනටම ස්ටටිස්ටිස් බැලවා මේ ඒ කවුරුත් ගෑනුගට්ටි බල නෑගලදී වමෙන්ට් සීරෝ doing many things. ඕක මම ස්ටොක් කුටේජ් එක මේක මම ඩවුලෝඩ් කරපු එක මේකෙද මම මුලින්ම පුල්
පොඩි එක්කෙනෙක්ගේ මුණ දාන්න හිටියේ. ඊට පස්සේ YouTube copyright policies ඉඳලා එහෙම දාන්න බෑ. ඒක පොඩක් කේස් එකකින් මම අතක් විතරක් දැම්මා. voice එකත් මම ඔයගොල්ලන්ට ගත හැකි free sound dog කියලා තියෙන sound තියෙන ඕගොල්ලෝ නිකන් open source platform එකක් තියෙනවා. free sound කියලා ගැහුවාම එනවා free sound.org. ඒකේ තියෙන high quality sample creative commons එක කියන්නේ copyright නැතිව. We are all born because of the output of pleasure, and Buddha says that it is a trap and that is how the world continues. ඔකත් මා ස්ටොක් ෆුටේජ් එක. ඔකත් ඩ්‍රෝන් ෂොට් එක ස්ටොක් ෆුටේජ් එකකින් ගත්තේ. මේක ඔයගොල්ලෝ දන්න Pixabay pixel එකකින් වගේ ගත්තේ. ඔය සවුන්ඩ් ඔක්කොම මික්ස් ඔක්කොම කරේ DaVinci Resolve එකකින්. ඒකේ තියෙන පොඩි AI features වගේක් සෑහෙන voice sound පැත්තේ අදාගන්න පුළුවන්. Hold on, do you feel any anger? ඔකත් මැච් කට් එකක් බලන්න ඔතන කපල්ලක ඉන්නවා. එහෙමම මම අරගෙන ට්‍රාන්ස්ලේට් කරා match cut එක. Hold on, do you feel any anger or controversy? I know, I am like you. We enjoy that trap and it creates pleasure in our brain. ඔක තමයි මම කලින් කිව්ව ඩ්‍රග් සීන් එක. මම මේකේ ටෙක්නිකල් ඩීටේල්ස් ඉස්සරහට කියන්නම් ආයි පාරක් රිවිව් කරනකොට. I am like you. We enjoy that trap and it creates pleasure in our brain. In some situations, our expected pleasure doesn't come in real life. I think most of the time it is like that. Then most people find that previously mentioned short-term pleasure comes from drugs, alcohol, prostitution, watching movies, music, hobbies, video games. When I was ඔය සිට් එකේ තියෙන නිකන් අපි අපේ ෆ්ලැෂ් එක හම්බුන්න දුනාම සහ මිනිස්සු එක ගියට ෂෝට් ටර්ම් ප්ලෙෂර්ස් වලට ඇඩික්ට් කරලා ඉන්නේ. ඔගේ සාමාන්‍ය ලෝකේ තියෙන හැම එකම නිකන් එක්ස්පීරිමන්ට් එකේ තියෙන ඩ්‍රග්ස් තියෙනවා, ප්‍රොස්ටිටියුෂන් තියෙනවා, වීඩියෝ ගේම් තියෙනවා, අර මේන් අපිට පේන්න තියෙන ඇල්කොහොල් තියෙනවා. ඒක තමයි comes from drugs. ඕගේ ඔක්කොම සවුන්ඩ් එක පෝලි කරලා පෝලි කරේ නෑ. කෙලින්ම මේ සවුන්ඩ් එකකින් වේව් ෆයිල් ඩවුන්ලෝඩ් කරලා මික්ස් කරේ ගන්න ෂොට් එකට. Alcohol, prostitution, watching movies, music, hobbies, video games. When I was මේක ඔයගොල්ලෝ දන්නවා ලයින් කොල්ලා කියලා YouTube එකේ ගේම් ගහන කෙනෙක් ඉන්නවා. මම මේ ඉදස්සල කොරෝනා කාලේ සෑහෙන ලයිව් වෙලුවා ලංකාවේ ගේමින් කරන කට්ටියගේ පොරගේ වොයිස් රෙකෝඩ් එකක් පොරගේ ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාලා ඒ කැල්ල කැප්චර් කරලා දැම්මම පොරකින් ඇප්‍රූවල් ගත්තා. ඉන්ස්ටාග්‍රෑම් මැසේජ් එකක් දාලා මේ කැල්ල ගන්න අවුලක් නැද්ද කියලා. පොරකින් අවුලක් නැහැ කියලා මම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. working, I used to watch lives. Sometimes if we are in a game, we can end our character. මේ සීන් එක මට තාම මතකයි. ඒ කියන්නේ පොර මේ කැරක්ටර් එන් කරන්න යනවා පොඩි සීන් එකක් ඉඳලා රෝල් ප්ලේ එකේ අවුලක් ඉඳලා මොකද විදිහට පොලි ඇන්ඩර්සන් ද කොහෙද එතන ලයිව් එක එන් කරන්න එතන characters and restart from new characters. එතන බෑග්ග්‍රවුන්ඩ් එකේ මියුසික් එකක් යනවා. මොකද්ද අල්දාර අද මට මතක නැහැ සින්දු. මට මතක සින්දු අර ඔව් මට මතකයි. නම් මොකද? කදාල්තාරෙන් ගෙනෙන සැනසුම් වද්ද. ඔයගොල්ලෝ තාමත් මේ සින්දුවට ගිහලා ඒක මම හිතන්නේ ඒ දවස්වල එච්චර යූස් තිබ්බේ නෑ. දැන් පොරගේ මේ සීන් එකෙන් පස්සේ දැන් වන් පෙම් තාලම් කියලා සින්දු. ඒක ඇත්තටම මේ අරාබි සින්දුවකට රීමේක් එකක් සිංහල. මම හිතන්නේ යුකීද කොහෙද මියුසික් කරලා තියෙන්නේ. යුකී නවරත්නද කොහෙද? But in reality, I believe we only have one life. I was thinking, what if we create some kind of method or technology? ඇත්තටම මේක මෙට්‍රික්ස්. මම මේකේ කතාව ආයි පස්සේ එක්ස්ප්ලেইন කරන්න. මේකේ මම මුලින් ගියා ෆ්‍රේම් බයි ෆ්‍රේම් එක. මේක ඇත්තටම මේ තින්නේ මගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේ මම ගත්ත බඩු ටික ෆයිනල් ඉයර් රිසර්ච් එකට. ඒ ටික තාම තියෙනවා. මේකේ ගෝල් කප් ඉලෙක්ට්‍රෝඩ් එකක් තියෙන ඔලුවට ගහන EG කැප්චර් කරන. To stimulate our brain to create happy hormones. පොඩි ජෙල් එකට ඒක ඔක්සයිඩ් බෙදලා Remove all other expectations and maintain the body using a machine
until we die. ඔය ඔක්කොම මම වීකෙන්ඩ් එකේ ගාලු කොටුවේ ගිහිල්ලා රෙකෝඩ් කරපු වීඩියෝස් මේ මම හිතන්නේ මාස 2-3කට කලින් රෙකෝඩ් කරපු සාම්පල් වීඩියෝ එකක්. මේකත් 4K ඔක්කොම 4K 60 fps. I know the reality is that people don't believe new ideas from others. ඔන්නෝක ඒක මම මේ සෙන්ටෙන්ස් එක දැම්ම ඇත්තටම මම කන්ෆරන්ස් එකකට ගියා ආසික් ලාක් එකේ. අයක වැඩිපුර කිව්වොත් කවුද කියලා මාට්ටු වෙනවා. ඒ කොමරි ඇවිල්ලා අපේ පෝස්ට් ප්‍රසන්ටේෂන් බැලුවා කට්ටිය ඒක කියනකොට මම කොච්චර කිව්වත් ඒ සර් පිළිගන්නේ නැහැ. මම අන්තිමට ටෙක්නිකලි කිව්වා මගේ කරපු රිසර්ච් එක වගේ තව රිවියුස් පේපර්ස් තියෙනවා කියලා. ඒ කිව්වත් පිළිගත්තේ නැහැ කොමරි. කොමරි එතනින් පස්සේ මට සෑන් අවුල් ගියා සීන් එක. මේ කියන්නේ මම අවුරුදු ගමාරක් විතර ඒ කියන්නේ මගේ ෆයිනල් එක මාස 6යි. ඊට පස්සේ තව අවුරුද්දක් විතර මම වැඩ කරනවා ගල්ලා එච්චර ගල්ලා ඒක හරි නෑ කිව්වහම අවුල් වෙනවා. The brain automatically starts to defend against that. ඔය කියන්නේ අලුත් අයිඩියාස් වල ඇත්තටම මං හිතන්නේ ලංකාවේ කට්ටිය දැන් සමහර කට්ටිය අලුතින් අයිඩියා එකක් ගෙනාවේ කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ එන සේෆ් සෝන් එකකින් ඉන්නේ. ඒකින් ඉඳලා මම මේක දැම්ම. ඒක මට සෑන් අවුල් ගියා. But think about it. What if that happens? මම ආපහු කියනවා කියන්නේ ආපහු ඒ කියන්නේ No struggles. දෙවෙනි පාරක් කියනවා ඒක උනොත් කියලා ආයේ තියෙනවා අර අපි ඔළුවට දෙයක් ඉම්ප්ලාන්ට් කරනකොට එය නිකන් අර කියන එහෙමයි කියලා හිතලා රියැක්ට් කරන්න කියලා. අර ඒ වගේ සීන් එකක් කියන්නේ. No worries. Just continuous happiness until we die. මේක හරියට මේට්‍රික්ස් එකේ අපි සිමුලේෂන් එකකට ඔළුව හයි කරලා තියෙනවා වගේ ඒ වගේ කන්සෙප්ට් එකක් ගන්න. ඒක ඇත්තටම මට නිකන් රෆ්ලි හිතන විදිහට ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේ දැනට සෑහෙන ගොඩක් දේවල් කරලා තියෙන BCI කියලා තියෙන්නේ බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස්. මම මේ කැප් එක බලන් කියන්න ඕනේ. BCI කියන්නේ බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් විදිහට අපි දැන් අර සෑන් අපේ ඇතුලේ ෆන්ක්ෂන් එලියට ඩේටා එක්ස්ට්‍රැක්ට් කරන්න සහ එලියෙන් අපිට ඉන්පුට් ගන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට අපේ ඇත්තරම මොකක්ද කියන්නේ අපේ ඔක්කෝම තියෙන ආසාවන් අයින් කරලා ෆුල් හැපි එක ජෙනරේට් කරන වේව්ස් හරි ඉලෙක්ට්‍රික් හරි පල්ස් දාලා වෙඩි මැරෙනකන් එහෙම ඉන්න පුළුවන් කියලා මම නිකන් හයිපෝතසිස් එකක් තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඒක පොඩක් කන්ට්‍රෝවර්ෂල්. මේක සෑන් මේක මට ඇත්තටම මම කරපු මහන්සිය මම මොනවද කරේ කියලා මම වීඩියෝ එක ගැන පබ්ලික්ලි කියන්න තමයි මම වීඩියෝ එක දැම්මේ. කොහොම හරි මම මේක පට්ට ආදල්ලෙන් කරපු ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ මම මේක වොයිස් කරේ මම වොයිස් කියන්නේ සවුන්ඩ් ඩිසයින් කරේ මම ස්ක්‍රිප්ට් එක ලිව්වේ මම වීඩියෝ කරේ මම එඩිට් කරේ මම කලර් ග්‍රේඩ් කරේ මම ෆුල් ඔක්කොම කරේ මම. ඒකින්ද තමයි මම මේකට රියැක්ට් කරන්න කවුරු රියැක්ට් කරන්නේ නැහැ. මොනවද කියන්න තින්නේ මේක? හොඳයි ඉතින් කවුරුත් රියැක්ට් කරන්නේ නැති නිසා ඔයාම රියැක්ට් කරගන්න එක හොඳයි. මේක කට්ටිය බලයින් දන්නේ නැහැ කවුරු හරි බැලුවොත් හොඳයි. ඊට පස්සේ නෑ ඔයා මට ওই වීඩියෝ ගෙව්වනේ මම එතකොට බැලුවේ. මම හිතන්නේ මම YouTube එකේ බැලුවේ නෑ. ඔයගොල්ලන්ට ඩොක්ටර් මෑන්ඩටන් කියන්නේ සුපිරි ඒ කියන්නේ වොච්මන් TV සීරීස් එකයි වොච්මන් මූවි එක සුපිරි ෆිල්ම් එක. ඒක කරලා තින්නේ කවුද මේ කවුද මේ නෝලන් නේ කවුද මට උගේ නම මතකයි නෑ. අර සුපර්මෑන් රීමේක් මොකද්ද රීමේක් එකක් කරේ සුපර්මෑන් ග්‍රෑම් කින් නෑ කවුද කිව්ව මතක නෑ. කොහොම හරි ඔයගොල්ලන්ට මේක වොච්මන් කියලා ගහුවම බලතැයි මේක එක්ස්ටෙන්ඩඩ් කට් එක දිනු පැය 3මාරක. ඒක සුපිරි. I think we should react to Michael Jackson movie. ඒක පස්සේ කරමු. මම මේකේ ඕවරෝල් අයිඩියා එක කිව්වොත් ෆිල්ම් එකේදී කියන්නේ ඒ කියන්නේ අපි හැමෝටම ෆිස්සු එක විදිහකට අපිට මට නම් පිස්සු නෑ. අපිට පුළුවන් ඕනනම් ඔයාට පිස්සු. අපිට පුළුවන් ඕනනම් එක ස්ටේජ් එකකදී අපි ඔක්කොම ඔය එක්ස්පෙක්ටේෂන් ටික යටවත් කළා
හැදී කියන මූඩ් එකට විතරක් අපි ඔලුව ටියුට් කරලා මැරණකන් ජීවත් එහෙම සින්න ඇත්ති එක වෙන්න පුළුවන් වීමේ සෑන් ප්‍රොබිලිටි එකක් තියෙනවා මම මේක ඔන්න රෆ්ලි ආය පහමුලිත ටෙක්නිකල් ඩීටස් ටික එක්ස්පලේන් කරන්න ගැන මම මේ කොම්පෝසිෂන් ගැනවන්න ඒවා ගැන ඩසේ ලොකු ඩයිනමික් ක්‍රේන්ජක් ගන්න මොම එකට සෑන් රයිකර මෙතන මේ ලයිට් බල්බල තියෙන හයිලයිට් එක ඉදම් ඩාක් එක එනකන් ලොකු රේන්ජක ලයිට් එක අරගෙන ඒ ඒ චුටි වේරීසස් කන් මේ රිෆලෙක්ෂන් තියෙන සෑන් රයිකර ෆුල් ෆිල්ම් ඇක්ටිදිර ඕකෙති පොඩි අර ලෙන්සකි පොඩි ෆ්ලයාගක් කෙන ඒති කරන්න දෙන්න අපි පාච්චි කරන්න සාමාන්‍ය ලෙන්සි සිනලෙන්ස් නෑ සිනලෙන්සයක් ලක්ෂ පාකයක් කෙන I can buy. ඕකේ මේකෙදී මම පොඩි ඉමෝෂනල් ගෑල්ලක් දැම්මේ ගැන අපේ ඔලුව නිකන් ඇත්තරම ඩීප් ඩවුන් ගිහම ඇත්තනම කිසි ලොජිකල් රීසන්යක් නෑ අයි අපි මේ කරන්න කියලා දැම්ම මේකට වීඩියෝ එක හදන්න එකටත් කිසි ලොජිකල් රීසන් නෑ මං හිතන්නේ කවුරුහරි බලයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේක ට්‍රැප්පයක් කියලා ප්ලෙස් එක ට්‍රැප් එක ඒකින්ද තමයි ලෝකෙ පවතින්නේ කියලා World continues. Hold on, do you feel any anger? ට්‍රැප් එක ඔලුවට දීලා ලෝකෙ පැවැත්ම නැති කරන්න පුළුවන් ඒක තමයි මං කියන මෙතන Controversy. I know. ඒගොම I am. ඒදී අපි මැෂින් එකට ගහලා ඒගොම ඇති ඩෝපමින් විතරක් මේව කරන්න මේ පොඩි ඉම්පල්ස් ටිකක් කියවන නයිට් එක අනිත් අනිත් ඒවා අයින් වෙන්න එතකොට මිනිස්සු එක තැනක ඉඳන් අර ඉමෑජිනේෂන් වර්ල්ඩ් එක ජීවත් වෙනවා මැරෙනකම්. හරි ඉමජි දැන් මෙට්‍රික්ස් එක ඉමැජිනේෂන් තිබ්බට අපිට ඉමැජිනේෂන් ගන්න ඕනේ නෑනේ හිතන්න මේ ඒ කියන්නේ ඉමැජිනේ අපි නිකන් හිතනවා ඉමැජිනේෂන් කරන්න හේතුව මොකද්ද කියලා බැලුවොත් ආපහු ප්ලෙෂර් කියන එක ප්ලෙෂර් කියන්නේ සතුට කියන එක ප්ලෙෂර් නෙවෙයි හැපිනස් මං කියන්නේ ඉතින් අපිට පුළුවන් ඩිරෙක්ට්ම හැපිනස් එක දාන්න. එතකොට අපිට විෂුවල් ඒ පැත්ත මොකුත් ආයි එතකොට අපිට කන්න ඕනත් නැහැ බොන්න ඕනත් නැහැ කිසිම දෙයක් ඕන නැහැ. නෑ නෑ ඒක මැෂින් එකකින් දෙනවා. ඒ කියන්නේ ඒ ටික දෙන්න ඕන නිකන් අපි ලික්විඩ් ෆෝම් එකකින් හරි මොකක් හරි අපිට ඇඟට ඕන ටික ඊට ඉතින් ඒක යන්න එතනින්ම අපිට තේරෙනවා බොරුවක් කියලා සිමියුලේෂන් ටිකේ. ඉතින් අපිට පුළුවන් ඕනනම් අර සෙන්සිටිව් අර ටික බ්‍රේන් එක අයින් කරන්න. ඒ කියන්නේ අර ඉන්පුට් ටික එහෙම බෑනේ. පුළුවන් එහෙම පුළුවන්. කියන්නේ මෙටබොලිසම් වලට ඕනේ ඉතින් ඒ දේවල්. හරි ඉතින් අපිට ඒක ක්‍රැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ටික ඒක අර අද මේක කියන්නේ අන්කොන්ෂස්නස් එකකින් වැඩ කරන කෑල්ල. එහෙම ස්ටඩි දීලා අපිට කොන්ෂස් මොකද කියන්නේ අපිට දැනෙන කොටසට දෙන ඉන්පුට් ටික බ්ලොක් කරන්න. Like you. We enjoy that trap and it creates pleasure මේ මට මේ එන පොඩි කාලේ හම්බෙච්ච ටොයිස් in our brain. මොකද ජරා මේ අපි ඇත්තටම අපි තාත්තා මේ තායිලන්ඩ් වලින් ගෙනාව මේ පයිප්යක් ඩ්‍රග්ස් ගන්න. In some situations are expected. is this your hand? When I was working, I used to watch lives. වීකෙන්ඩ් එකක් ඔක්කොම රෙකෝඩ් කරේ. මේ ලයිව් එක මේ ළඟදී බැලුවා. මේ සුපිරි ලයිව් එක. මම Sometimes නම් if ලයිව් we are බලන්නේ in නැහැ a නිසා game, මට ඒව ගැන කිසිම තේරුමක් නැහැ. මම ලයිව් වලට කැමතිත් නැහැ. මට හිතෙන්නේ ලයිව් කියන්නේ කිසිම තේරුමක් නැති කාලේ කන වැඩක්. ඒක ඉතිවාට හිතන එක හැමෝටම නෙවෙයි එන මිස් බලන්නේ හ්ම්. we can මම end නම් our ලයිව් බලන්නේ characters and restart from new මම characters. නම් ඉතින් ලයිව් බලලා වෙලාව නාස්ති කරේ නැහැ. හරි ඒ ටික ඕනේ නැහැ මේ අපි මේක ගැන කතා කරමු. But in reality- ඉස්සරහට Okay. I was thinking, what if we create some kind of method එහෙම මම මෙතන සුදු පාට වයර් එක පොඩ්ඩක් හයිලයිට් කරා මාස්කින් වලින් පොඩ්ඩක් මැච් වෙන්න මැච් එක රෆ්ලි මැච් වෙනවා or technology මේ ටිකට ගියා මට බර ගාන මම අලි එක්ස්ප්‍රස් කින්න to stimulate our brain to create happy ගෝල්ඩ් බ්ලේඩ් තියෙන ඔක තමයි වීඩියෝ එක ඕරෝ 10න් ගියක් දෙන්න පුළුවන්. this continuous happiness until we die. 10න් දෙනවා මං 8ක්. 7ක් දෙනවා 7ක්. ඉන්නට ගැන්න තියන්නේ මගේ ෆේස්බුක් තියෙන ඉන්ස්ටා තියෙන මගේ වෙබ්සයිට් එකක් තියෙන
මම මොනවද කියන්නේ අර මේ ඔක්කොම පාගත හැකි ඕක තමයි කියන්න